හොඳයි මං මේ වෙලාවේ සම්බන්ධ වෙලා තියෙන්නේ LCB ෆයිනෑන්ස් PLC ආයතනයේ රජරට සම්ප්‍රාප්තිය. ඒ කියන්නේ 26 වෙනි ශාඛාව රජරට පුරවරයට මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. මූල්‍යමය ශාඛාවක් විදිහට ගත්තට පස්සේ විශ්වාසයෙන් ජනතාවට සේවාවන් සපයන ආයතනයක් තමයි LCB ෆයිනෑන්ස් PLC ආයතනය කියලා කියන්නේ. ඉතින් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා Live 24 මාධ්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් අසංක අතපත්තු මහත්මයා. අපි දන්නවා ඔබතුමන් LCB ෆයිනෑන්ස් PLC ආයතනයත් සමග ගොඩක් ආදරණීය සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්. ඒ නිසා මම දැනගන්න කැමති රජරට වගේ පුරවරයකට මේ වගේ ආයතනයක වැදගත්කම ඔබතුමා දකින්නේ කොහොමද? ඔවසස්සන් දැන් අවුරුදු 10කට කලින් පටන් ගත්ත පුංචි ආයතනයක්. මිස්ටර් ලීලානන්ද කියපු විදිහට සේවකයෝ 3 දෙනෙක්ගෙන් පටන් අරන් අද වෙනකොට 350කට අධික සේවක සංඛ්‍යාවක් ඉන්න ශාඛා 26ක්. දැවන්ත සමාගමක් බවට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මුල්‍ය ආයතනයක්. විශේෂයෙන්ම අපි සතුටු වෙනවා Live 24 අපිත් එක්ක කොටස් වෙළඳපොලේ ලේඛනගත සමාගමක් වන LCB ෆයිනෑන්ස් PLC ආයතනය අපි සමග ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා අපිව තෝරා ගැනීම අත්වල් බැඳ ගැනීම සම්බන්ධයෙන්. ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ කළමනාකාර අධ්‍යක්ෂකතුමාට LCB ආයතනයේ ඔබ ඇහුවා වගේ ඒ සතුට තමයි මොවුන්ගේ දෙවුණුව අපේ දෙවුණුවයි. අනිවාර්යෙන්ම ඒ වගේම තමයි මූල්‍යමය ආයතනයක විශ්වාසය කියන්නේ ජනතාවගේ විශ්වාසය වගේම පහසුවෙන් ජනතාවට තමන්ගේ මූල්‍යමය දායකත්වය ලබා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි මං හිතන්නේ ජනතාවට තියෙන වටිනම අවස්ථාව. ඉතින් ඒ වගේම අපි අත්වල බැඳගෙන ඉන්නවා වසර ගණනාවක් තිස්සේ LCB ෆයිනෑන්ස් PLC ආයතනයේ මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන් විදිහට. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ මෙවැනි අවස්ථාවන්ට Live 24 මාධ්‍ය ආයතනය තෝරා ගන්න. මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඒ පහසුකමත් ලබා ගන්න පුළුවන් නේද? සස්සන්නේ ඔබ මතක් කරා වගේම LCB ආයතනයට අවුරුදු 10ක් වෙනකොට Live 24 ආයතනයටත් මේ අගෝස්තු මාසයට දස වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් අපි විශේෂ ප්‍රොමෝෂන් අවස්ථා කිහිපයක් සලසලා තියෙනවා. ඉතින් අපිට තිරේ දිස්සන දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ වගේ ප්‍රවර්ධන කටයුතු කරන්න. අනිවාර්යෙන්ම මූල්‍යමය අවශ්‍යතාවයකට LCB ෆයිනෑන්ස් PLC වගේම ඔබේ මාධ්‍ය ප්‍රචාරක වැඩසටහනට Live 24 මාධ්‍ය ආයතනය තෝරගන්න ඔබට පුළුවන්.